Now, the dive site we are going for next is this we go over there. First, we look at the landmark and we drop the anchor. We get ready on the boat, backward roll, jump into the water, and swim to the front and hold the line. And when we go down, hold in this line. When we start to go down, when we hit like 25, 27 meters, we start circling around the rope. Right? In here, you can see actually a lot of black corals and a lot of carapapas than the Calcutta. The deeper we go, the less time we can stay also. So the deepest we can go depends on 24 to 27. Bottom time is going to be 30 to 45 minutes, 30 to 40 minutes, right? And when we are coming up, if we find the line, we can come up by the line. I deploy my DSND and we do the safety stop at 5 minutes, 3 minutes. Then the BCD, due to the boat. Then finally, you can climb up by the ladder, right? I will remind you signals, okay, go up, go down, problem, how much air you have, this is 100, 50 and no more air. And one finger 10 bars, so 60, 70, 80 like that, right? This is the safety stop. Today, you two are going to be buddy up. So this means buddy up. You slowly swim up to the surface and we can reunite at the surface. Okay, let's go. Okay. What's your name? Alex. Alex. Yes. So we're here with Alex, and he's gonna be joining on the dive. He's our dive partner for the day. දැන් යාළුවෝ මමයි ඇලෙක්ස් යනවා මේ ඊළඟ ගමන අපි දැන් ෂිප්රෙක් එකකට යන්නේ CSS සර් සෝසාරි මොකක් හරි කේල්මලක් ඒ ෂිප්රෙක් එකට යන ගමන් තමයි ඉන්නේ දැන්. දැන් යනවා අපි කට්ටිය මූට යටට දැකලාට ඇලෙක්ස් අල්ලලා ඉන්නේ බටේ උඩට එහෙම තමයි ඔක්සිජන් එක අයින් කරන්නේ හුලං අයින් කරන්නේ එතකොට හුලං අයින් කරාම බොයන්සි අඩු වෙනවා පල්ලෙහාට යනවා පල්ලෙහාට ගිහින් මේක තමයි ෂිප්රෙක් එක නියම ෂිප්රෙක් එකක් තිබ්බා ෂිප්රෙක් එකක් කියන්නේ අර බෝට්ටුවක් කැඩිලා මූට යටට ගිහිල්ලා එච්චර මාළුව ජාති තිබෙන්නේ නැහැ ෂිප්රෙක් ඩයිව් එකේ. ඉතින් ඒක තමයි මේ යන්නේ දැන්. මේ උණ වටුන මේ ඩයිව් එක. ඉතින් උණ වටුන එච්චර තිබෙන්නේ නැහැ පේන්න දේවල්. හැබැයි උණ වටුන ඉවරලා මම ඩ්‍රින්කෝ ගියා. ඒක ඊළඟ වීඩියෝ එකේ මම දාන්නම්කෝ ඩ්‍රින්කෝ එකේ දැක්වි දේවල්. දැන් යනවා අපි ඉතින් ඩයිව් ගයිඩ් එක නාව ෆොලෝ කර යනවා. අපිත් එක්ක ඇලෙක්ස් එක්ක ඩයිව් කරනවා. හැබැයි තව එක්කෙනෙකුත් හිටියා තව රෂන් එක්කෙනෙක්. එයාගේ නම මම නම් දන්නේ නැහැ. එයා මෑස්ටර් ඩයිවර් කෙනෙක්. හැබැයි මචං පල්ලා ඉන්නකොට ඌ උඩට ඇවිල්ලා මාව හැප්පුවා ටැංකියෙන්. මගේ ඩනිස්ස ඉවර වුණා මට. කුඩු වුණා.
මෑස්ටර් ඩයිවර් කියලා එයා හිටකි මෙක්කරනම අගවඩෝ මෑස්ටර් ඩයිවර් කියලා මට අන්තිම නැවිල්ල මගේ ටනිස්ස කුඩු කරා ඉතින් යනෝ හරි හොඳ එකක් පෙයිද කියලා දන්න පමිහිතන්න හැබැයි ලංකාවේ මුහුද හැබැයි ගොඩක් ජරා වෙලා තියෙන්නේ අරට ඔයිල් ස්පිල්ල එකක් තිබට අර ලොබ්ස්ටර් එක් කෙනෙක් දැක්ක ඇංගිල ඉන්න කෝවන මචං නියම ලස්සන පර්පල් පාට කොරල් එක දන්න මොන ජාතියද කියලා මම ඉතින් හුලං පාරකුත් ගැව්ව එක මේ ඒන්ජල් ෆිෂ් එක් කෙනෙක් එයාගයා මේ තව ඒන්ජල් ෆිෂ් ගොඩක් හිටිය ලංකාවේ එම්පරර් ඒන්ජල් හිටියා ජුවනයිල් ඒන්ජල්ස් ඕන තරන් ඩිෆරන් ඒන්ජල් ෆිෂ් නං හිටියා මේ අය හරි හොඳ යා ගොඩක් සපෝට් එක දෙනවනේ ටයි කරන්නකට ඔක්කොම් පෙන්න්නන ඔය ඉතින් පෙන්න්න දේවල් නං එච්චර නෑ තිබ්බෙ නෑ මේක තමයි ශර්ලීස් ඩයිව් ස්කූල් උන්නවටු නොල තියෙන හොඳම ඩයිවිං ස්කූල්ලේ තමයි ශර්ලීස් ඩයිව් ස්කූල් ලොකේෂන් එකත් මරු කෙලින්ම එතනින්ම ගෙනිය නෝ ශර්ලි අංකලුත් අවුලක් නෑ හොඳයි කොල්ලා අර ඉන්න රෂන් එක්කෙන අර ඇලෙක්ස් අර රශනි අන්න අතන එයා හැප්පුව මාවට එංකිය දැක්කනේ පිස්සා මෝඩය තව එන්ජල් ෆිෂයනෙක් මමිතන්න ඔය මැජෙස්ටික් එන්ජල් ෆිෂයන ට්‍රිග ෆිෂ් ගොඩක් හිටියට අර නයිජ ට්‍රිගස් ගොඩාක් හිටියට එංගල තමයි අර නිලිපාට තද නිලිපාට ඉන්නේ අර ස්ටිංග්‍රේ කෙනෙක් ඔය ඩයිවිං කන්න ගමන් නෙමේ වීඩියෝ ගත්තේ ඇැයි මම ස්ටිංග්‍රේ කෙනෙක් දැක්කන් ගත්ත ඉතින් ඒකත් දැම්ම මේ ඇතල අයිඉතින් ශිප්‍රැක් එක පොඩ්ඩක් පේනවා ලස්සන මාලේකයා ඔය අර සීස් ලග් කෙනෙක් නූඩ ප්‍රන්ච් කිය කියන්නේ නූඩ ප්‍රන්ච් එංගලත් හරි ලස්සනයි වෙන පාට ජාතිත් ඉන්න නූඩ ප්‍රන්ච් ඔය පලන්නකෝ ලස්සනෝ ඔය තමයි ට්‍රික ෆිෂ් කියන්න පොඩි ට්‍රික ෆිෂ් කුවයින් තින්නෝ ට්‍රික මේ ඩයිව් එක නම් හිටිය මාළු ටිකක් බලන්න ඔය ඉන්නේ පසී පසී ඉන්න ඔය ඉන්නේ ඩයිව් මෑස්ටර් රෂන් ඩයිව් මෑස්ටර් පිස්ස ටැන්කින් හැප්පුව මට ඔය ලයින් ෆිෂ් කෙනෙක් කට්ටිය ලයින් ෆිෂ් ඉන්වේස් ස්පීසිස් එකක් ගොඩක් තැනවල්ලොල හැබැයි මම අද මෙහි ලංකාවේ එක්කෙනෙක් විතරයි දැක්කේ ලස්සනයි හැඩ අමාරුයි අනිත් ජාති මාළුන්ට ඔය මාළුවව කන්න එංගලව හරි විසයි එංගලව ඇනුවොත් ඉවරයි ඔය පසී මේ මම හිතන්නේ හෙනියැකස් කියලා කියන්නේ සයින්ටිෆික් නේම් එක මම ඉතින් ලස්සනයි මාළු තුන් දෙනා එකට ඉන්න
එක්කෙනෙක් කෑමක් කන්න හැදුව කෑම හරි ගිය නෑ වගේ. මේ තව ට්‍රිගර් ෆිෂ් ජාති ගොඩාක් කොල්ල නිකන් අයිනට ඉන්නලා ස්විම් කොන්න එකට අට්ට ලස්සනයි ඔක්කොවල තද ඩිල් පාටයි බලන්නක නිල් පාට නැට්ට හරි ලස්සනයි. ඔය ඉන්න පති මම හිතන්නේ මේ පාට් එකේ මම අර ඩයිවිං අයියට දුන්නා කැමරා එක පොට්ටක් මට බෑ කියලා. මම එච්චර හොඳ නෑනේ තාම පුරුදු වෙනවා ඩයිවිං. මම ඩයිව් මාස්ටර් නම් නෙමෙයි. හැබැයි පුළුවන් පොට්ටක් ඉතින් ඩයි කරන්න. මේ ලස්සන කොරල් එකක්. අපි මේ වගේ දේවල් පරිස්සම් කරන්න ඕනේ කට්ටිය. මම මතකයි මම අවුරුදු 10කට ඉස්සෙල්ලා ආව ලංකාවට පිජන් අයිලන්ඩ් යන්න. පිජන් අයිලන්ඩ් ගිහිල්ලා එහෙ කියලා වැඩක් නෑ මාර ලස්සනයි. මේ ළඟදී ගියා පිජන් අයිලන්ඩ් මේ ට්‍රිප් එකේ මුකුත් තිබෙන මචං රිකෝඩ් කරන්නවක්වත් හරි මුකුත් පේන්න තිබෙන ෂාක්ස් දෙන්නෙක් තුන්දෙනෙක් දැක්කා. හැබැයි මුකුත් එච්චර ලස්සනට තිබෙන ඔක්කොම නිකන් අර සවුතු වෙලා පරිස්සම් කළා නෑ අපේ කට්ටිය. අස්සේ ඉතින් කරන්න බලමු. දැන් ඩයිව් එක මම හිතන්නේ ඉවරයි. අපි ඔක්කොමලා දැන් 3 minute rest එකක් කරනවා. මෙතනට ඇවිල්ලා ඔක්කොමලා රෙස්ට් කරන්න ඕනේ. රෙස්ට් කරලා නයිට්‍රජන් බිල්ඩ් අප් හරි මොකක් හරි එකක් කේල්මලක් තියනවානේ. ඉතින් අපි මේකට කියන්නේ වචනයක් තියෙනවා. මට දැන් ඔළුවට එන්නේ නැහැ ඒ වචනේ. සේෆ්ටි චෙක් එකක් තමයි කියන්නේ. හැබැයි සේෆ්ටි චෙක් එක කරන්නේ අර ඔක්සිජන් ලෙවල් එක බැලන්ස් වෙන්නද මොකද්ද නයිට්‍රජන් ලෙවල් ඇඟේ තියෙන නයිට්‍රජන් ලෙවල් එකද මොකද්ද බැලන්ස් වෙන්නේ නැත්තම් එළියට ආවම නිකන් බබල්ස් වගේ ගතියක් එනවා ඇඟේ. ඒකට මම දන්නේ නැහැ සිංහලෙන් මොකද්ද කියන්නේ කියලා. දැන් ඉතින් උඩට ආවා. ඒක උඩින් කළා නේ. මට හැබැයි බර වැඩි බඩ අඩුයි අයියා කිව්වා. ඒක නිසා තමයි පල්ලෙහාට ගියේ නැත්තේ. වරක් පංජස් තිබ්බා. වාට වෙත් වැඩි අයියේ. මදිනේ මේකේ ඔය අඩුගේ පම්පන තවරි දුව ඉවරයි. නියමයි ඉතින් ඩයිව් ට්‍රිප් එක කට්ටිය හොඳ ටයිම් එකක්. ශර්ලීස් ඩයිව් ස්කූල් උන්නවට මම ඇක්සිඩන්ට්ලි ගැව්වා රතු පටන බෝයින් සිප්පුරවා. හැබැයි ඊට පස්සේ අයින් කරන්න බැරි වුණා. අර බලන්න කැමරක දීලා ඉස්සල් නිකන් රත අරනවා. සර් මේ කැමරක දැන් ඉතින් බෝට්ටුවට නැගලා කෙදර යක්